විවේක කාලය ආවා. කෑම කාලා ඉවර වෙලා යාළුවෝ පිට්ටනියට එකතුනේ සෙල්ලම් කරන්න. ඊයේ මනුක සීයා කෙනෙක් වෙලා. සහන් කිව්වේ හැමෝටම ඇහෙන්න. සීයා කෙනෙක්? ඇයි දත් හැනුණද? ඒත් කොණ්ඩේ නම් සුදු වෙලා නෑ. කවිෂා කිව්වා. නෑ මනුකලාගේ ගෙදරට නෑවේ ඇවිත්. මනුක ඊයේ අලුත් සෙල්ලමක් ඉගෙනගෙන. අලුත් සෙල්ලමක් අනේ අපිටත් කියලා දෙන්නකෝ පවන කිව්වා. ඒකේ නම පොල් කැඩීම. මමත් ඒ සෙල්ලම දන්නවා. පමණ කිව්වේ ආඩම්බරයෙන්. එහෙනම් හැමෝටම කියලා දෙමු. මනුක කිව්වා. මනුක පවන යාළුවන්ට පොල් කැඩීමේ කියාව කරන හැටි කියලා දුන්නා. මම මුලින්ම සීයා වෙන්න පමණ කිව්වා. ඒක හොඳයි කිව්වේ සහන්. එන්න අපි පොල් ගහ හදමු. මනුක යාළුවන්ට කතා කරා. හැමෝම Tamanගේ අත් මිට මොලවා එක උඩ එක තබා පොල් ගහ හැදුවා. යාළුවෝ සීයේ පොල් ගෙඩියක් කඩා ගන්නද? පවනි එපා යාළුවෝ නැට්ටනම් කැරකෙව්වා. පවනි එහෙනම් එකක් කඩා ගන්න යාළුවෝ. දඩින් බිඩින් ඩොං යාළුවෝ පොල් ගෙඩි ඔක්කොම කඩන ආකාරය ශබ්ද කරමින් අත් ඉවතට ගත්තා. යාළුවෝ සීයේ පොල් ලෙලි ගහන්නද? පවනි එපා යාළුවෝ පොඩ්ඩක් ලෙලි ගැහුවා. පවනි එහෙනම් ඔක්කොම ලෙලි ගහන්න. යාළුවෝ පොල් ලෙලි ගහන ආකාරය පෙන්නුවා. යාළුවෝ සීයේ පොල් බින්දින්නද? පවනි එපා යාළුවෝ පොඩ්ඩක් බින්දා. පවනි එහෙනම් ඔක්කොම බින්දින්න. යාළුවෝ පොල් බින්දින ආකාරය පෙන්නුවා. යාළුවෝ සීයේ පොල් වතුර බොන්නද? පවනි එපා යාළුවෝ පොඩ්ඩක් බිව්වා. පවනි එහෙනම් ඔක්කොම බොන්න. යාළුවෝ වතුර බොනවා වගේ පෙන්නුවා. යාළුවෝ සීයේ පොල් ගාන්නද? පවනි එපා යාළුවෝ පොඩ්ඩක් ගෑවා. පවනි එහෙනම් ඔක්කොම ගාන්න. යාළුවෝ ජිංජි බරස් යාළුවෝ දනිසනවා අත් දෙක එකතු කර පොල් ගාන ආකාරයට රඟපෑවා. යාළුවෝ සීයේ පොල් මිරිකන්නද? පවනි එපා යාළුවෝ පොඩ්ඩක් මිරිකුවා. පවනි එහෙනම් ඔක්කොම මිරිකන්න. යාළුවෝ මිටි කිරි දිය කිරි ඉඳා කපුට පොල් කුඩු. යාළුවෝ පොල් මිරිකා කුඩු ඉවතර විසිකරන ආකාරයට පෙන්නුවා. පවනි මම එහෙනම් නාගෙන එන්නම්. යාළුවා හොඳයි සීයේ. පවනි ටික දුරක් ගොස් ආපසු යාළුවන් වෙත ආවා. පවනි කෝ පොල් කිරි ටික? යාළුවෝ උඩහා ගෙදර බල්ලා බීවා. පවනි උඩහා ගෙදර බල්ලා කෝ? යාළුවෝ ලිඳට පැන්නා. පවනි ලිඳ කෝ? යාළුවෝ ගොඩ කරා. පවනි ගොඩ කෝ? යාළුවෝ තම්පලා හිටෙව්වා. පවනි තම්පලා කෝ? යාළුවෝ රජුරුවන්ගේ ගුණා උඩින් කෑවා. මගේ ගුණා යටින් කෑවා. පවනි තම්පලා කාපු හොම්බකෝ? යාළුවෝ මේ තියෙන්නේ. යාළුවෝ තම තමාගේ නිකට පෙන්නා දුවන්න පටන් ගත්තා. පවනි දුවගෙන ගිහින් එක එක්කෙනා අල්ලගත්තා. පවනි ඇල්ලුවා දැන් රමුදු තමයි සීයා. ඔක්කොම මහපව් සෙල්ලම පටන් ගත්තා. සීනුව නාද වුණා. එන්න දැන් ඉක්මනට පන්තියට යමු. යාළුවෝ පන්තියට දිව්වා. මමත් දන්නවා සෙල්ලමක්. ඉදිකටු හාරනවා කියලා ඒකට කියන්නේ. සහන් කිව්වා අනේ ඇත්තද? අපි හෙට ඒ සෙල්ලම කරමු. පවනි එහෙම කියද්දී ගුරුතුමා පන්තියට ආවා. ආයිබෝවන් ළමයි මොනවා ගැනද මේ කතාව? ගුරුතුමා ඇහුවා. ආයුබෝවන් සර් අපි අද පොල් කැඩුවා. කවිෂා හයියෙන් කිව්වා. පොල් කැඩුවා? ගුරුතුමා ළමයි දිහා බැලුවේ පුදුමයෙන්. සර් ඒක සෙල්ලමක්. මනුකයි පවනි තමයි අපිට කියලා දුන්නේ. සහන් උත්තර දුන්නා. ඔව් පොල් කැඩීම කියන්නේ අපේ ජන කීඩාවක්. හුඟක් ඉස්සර කාලේ ඉඳලා පුංචි ළමයි ඒ වගේ සෙල්ලම් කරලා තියෙනවා. ගුරුතුමා කිව්වා. සර් පුංචි කාලේ ඒ සෙල්ලම කළාද? පවනි ඇහුවා. ඔව් අතුරු මිතුරු දඹදිවතුරු ආටක නාටක වේපට සුංගම් වගේ තවත් සෙල්ලම් හුඟක් මමත් පුංචි කාලේ කරලා තියෙනවා. ගුරුතුමා කිව්වේ hina වෙලා. අපේ ආච්චි අම්මයි තාත්තයි මටත් ඒ සෙල්ලම් කියලා දීලා තියෙනවා. බොහොම හොඳයි මනුක. අලුත් දේවල් ඉගෙන ගන්නවා වගේම අපේ රටේ පැරණි දේවල් ගැන ඉගෙන ගන්න එකම වැදගත්. එහෙනම් දරුවනේ අපි ජන කීඩා ගැන තවත් දේවල් ඉගෙන ගනිමු. ගුරුතුමා පාඩම පටන් ගත්තා.